අදත් වෙනද වගේ ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. අන්න ඉතින් අද මම ගෙදර හස්බන්ඩ් නම් වැඩට ගිහිල්ලා. ඉතින් මං හිතුවා චුට්ටක් එළියට ගිහිල්ලා ආවොත් හොඳයි කියලා. ගෙදර ඉන්නත් කම්මැලි වගේ හින්දා. හැබැයි ඉතින් අද ගොඩාක් රස්නේ 34ට වගේ අද යනවා කියලා තියෙනවා හවස 4ට විතර. මං හිතුවා උදේ පොඩ්ඩක් ගිහිල්ලා 4 වෙන්න කලින් ගෙදර එනවා කියලා. ඉතින් අද මම බස් එකේ තමයි යන්නේ. මෙන්න මේ අපේ හොටෙල් එක ඉස්සරහම තමයි බස් හෝල්ට් එකක් තියෙන්නේ. ඉතින් බස් එක එනකන් මම හොටෙල් එක පැත්තට වෙලා හිටියා. එතන හෙවණයි හින්දා. ඉතින් බස් එකටම ඉන්නේ මමයි අර ඉස්සරහා හිටපු ගර්ලුයි විතරයි. ඉතින් හරිම නිදහසේ යන්න පුළුවන්. මම නම් හරිම ආසයි. ලෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා. ඔන්න ඉතින් මං ආවා. අද ඉතින් මම ආවේ ස්ට්‍රොපර්ඩ් ඕපන් ඉවෝන් වලට. ඉතින් ඊගාව හෝල්ට් එකෙන් මට බහින්න තියෙනවා. ඉතින් මේ ස්ට්‍රොපර්ඩ් මෙහෙ ඉංග්ලන්ඩ් වල ගොඩාක් ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි සියවස් ගණනාවක් මේක ගොඩක් පැරණි නගරයක්. ඉතින් ඒ වගේම මේකට තව නමක් කියනවා. ඒ තමයි ෂේක්ස්පියර් විලේජ් කියලා. ඉතින් ඒකට හේතුව තමයි මේ විලියම් ෂේක්ස්පියර් උපත ලබපු ගම්මානය තමයි මේක. මේ තියෙන්නේ එයාගේ ගෙදර. ඉතින් මේක තියෙන්නේ හෙන්රි ස්ට්‍රීට් එකේ. ඉතින් ඇත්තටම මේක හරිම අමුතු වයිබ් එකක් තියෙන සිටි එකක්. ඒ කියන්නේ හරිම ආකර්ෂණීය සිටි එකක් මේක. ඒ වගේම තමයි මේ වීදිය හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒ දේවල් වලට ආකර්ෂණීය වුණ shops තියෙනවා. ඒ වගේම තමයි මේ විලියම් ෂේක්ස්පියර්ගේ ගෙදර ඉස්සරහා තමයි මේ හැරි පොටර් shop එකක් තියෙන්නේ. ඉතින් මෙතන තියෙන තවත් ලස්සන දෙයක් තමයි සියවස් ගණනාවක් පරණ වුණත් මේ දේවල් ඒ විදියටම තාමත් අපිට බලා ගන්න පුළුවන්. ගොඩ දෙනෙක් ඇවිල්ලා මේ වීදිය සංචාරය කරනවා. ඒ වගේම තමයි ගොඩාක් අය ඇවිල්ලා මෙතන ෆොටෝස් ගන්නවා, කොෆීස් බොනවා. ඒ වගේ දේවල් මෙතන ගොඩාක් දේවල් කරනවා මිනිස්සු. ඉතින් මං ඇවිදගෙන යනකොට අද ලේක්ලන්ඩ් එකේ 50% off එකක් දාලා තිබ්බා. ඒ කියන්නේ සේල් එකක්. ඉතින් මං ආවා බලන්න මට අවශ්‍ය කරන මොනවා හරි දේවල් තියෙනවද කියලා. ඇත්තටම මේකේ කිචන් අයිටම්ස් ඒ වගේම තමයි බේකින් ඉක්විප්මන්ට්ස් අයිටම්ස් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මම පොඩි ස්කේල් එකක් බලන්නත් එක තමයි ආවේ. හැබැයි මට ඕන කරන එක මෙතන තිබ්බේ නැහැ. තිබ්බ එක චුට්ටක් ගණනුත් එක්ක. ඉතින් මම හිතුවා ඒක ඔන්ලයින් ඕඩර් කරලා ගන්නවා කියලා. ඔන්න ඉතින් දැන් මම ආවේ බූට්ස් එකට. මේ බූට්ස් එක ගොඩක්ම මෙහි ප්‍රසිද්ධ beauty and pharmacy කියන කැටගරි එකට. ඉතින් මේක ඇතුළේ ඩිපාර්ට්මන්ට්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේම බ්‍රෑන්ඩ්ස් ගොඩාක් තියෙනවා. health and pharmacy, beauty and skin care, electrical, ඒ වගේම baby and child. ඒ හැම රේන්ජ් එකක්ම වගේ මේකේ තියෙනවා. ඉතින් මෙතනට ආවම හරිම ලේසි. මොකද එකම තැනින් අපිට අවශ්‍ය කරන දේවල් ටික ගන්න පුළුවන් හින්දා. ඒ වගේම තමයි ඒගොල්ලෝ මේ දේවල් කැටගරයිස් කරලත් මෙතන දාලා තියෙනවා. ඉතින් හරිම ලේසි බඩුවක් වුණත් හොයාගන්න. මෙයාලගේ ඔන්ලයින් ඕඩර් කරලා ගන්නත් පුළුවන්. මම කලින් වීඩියෝ එකේ ඔන්ලයින් ඕඩර් කරලා ගෙනගත්ත බඩු ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඔන්ලයින් ඕඩර් කරලා ගන්නකොට ඩිලිවරි චාර්ජ් එකක් ඇඩ් වෙනවා. අපි මේ ගන්න බඩු පවුම් 25කට වඩා අඩුයි නම්. ඉතින් අද මට පවුම් 25කම බඩු ගන්නේ නැහැ. ඒ හින්දා ඉතින් මම මේ අද ආපු හින්දා මේ බඩු ටිකත් අරගෙන මේ යනවා කියලා හිතුවා. දැන් ඉතින් මම මේ හොයන්නේ ලිප් ග්ලොස් එකක්. මොකද මේ දවස්වල ගොඩාක් ගොඩාක් රස්නේ. ඒ හින්දා ඉතින් මගේ ලිප්ස් හරියට ඩ්‍රයි වෙනවා. ඒ හින්දා මම ඉතින් මෙතනින් බලලා හොඳ ලිප් ග්ලොස් එකක් ගත්තා.
ඒ වගේම තමයි තව දෙයක් මෙයාලගේ මේ ඇඩ්වාන්ටේජ් කාඩ් එකක් හදාගත්තම මෙයාලගේ යන ඔෆර්ස් අපිට ගොඩක් හම්බෙනවා. ඒ වගේම තමයි අපි ගන්න බඩු වලට පොයින්ට්ස් ඇඩ් වෙනවා. ඉතින් සමහර දවස් තියෙනවා මේ පොයින්ට්ස් ඇඩ් වුණාට පස්සේ මම ඒ පොයින්ට්ස් වලින් පේ කරලා මට අවශ්‍ය කරන බඩු ගන්න වෙලාවල්. මෙන්න මේ ග්ලොසි ලිප්ස්ටික් එක තමයි මම දැන් ගත්තේ. ඉතින් දැන් මම මේ ටිකත් පේ කරලා යන තමයි මෙතනින් හදන්නේ. අද හරිම රස්නේ. මට කියන්න තේරෙන්නේ නැහැ මොකක්ද රස්නේ කියලා. ඒ තරමට හරිම රස්නේ. මාව නිකන් දැන් දුන් දානවා වගේ ඇත්තටම. ඒත් ඉතින් අද මට ගෙදර ඉන කම්මැලි වගේ හින්දා තමයි මම ආවේ. තව දෙයක් තමයි මට අද මෙතන මේ කරන්න ආසම දෙයක් තිබ්බා. ඒක තමයි මෙන්න මේ මෙයාලව බලන්න එකත්. ලස්සනම ලස්සන හංසයෝයි ලස්සනම ලස්සන තාරාවෝ පාත්තයෝ මෙතන ගොඩාක් ඉන්නවා. අනේ එයාලට කන්න දෙන්නත් පුළුවන් අපිට. කැමති නම් අපිටම අපිට පාන් මෙතන ගොල්ලෝ ගහලා තියෙනවා දාන්න පුළුවන් දේවල් මෙයාලට. එහෙම ගෙනල්ලා දාන්නත් පුළුවන්. නැත්නම් මේ මෙතන පොඩි පොඩි shops වල මෙයාලට දෙන කෑම විකුණන්න තියෙනවා. පොඩි ගණන් වලට විකුණන්න තියෙනවා. එහෙම එකක් හරි අරගෙන අපිට දෙන්න පුළුවන්. මේ බලන්න කොච්චර ඉන්නවද කියලා. මෙන්න මේ ලොකු අය මේ චූටි තාර පැටවුන්ට කන්න දෙන්නේ නැහැ. අනේ මන් දන්නේ ඇයි කියලා. ඒගොල්ලෝ මේ දාන ඒවා පැන කනවා. මෙන්න මේ චූටි අයට කන්න හම්බෙන්නෙම නැහැ. මට නම් හරි පව් කියලා හිතෙනවා. එයාලට බයයිත් එක්ක. මං ඉතින් හරිම රස්නේ හින්දා මෙතන මේ රිවර් ක්‍රූස් එකට ආවා. ගන්න මොනවා හරි දේවල් ටිකක්. ඉතින් මම ඒව ගන්නකොට මෙන්න මේ මෙයාලගේ ෆුඩ් එකත් මම දැක්කා. මම ඒකත් ගත්තා. ඉතින් මම අයිස්ක්‍රීම් එකකුයි ඩ්‍රින්ක් එකකුයි පොඩි ස්නැක් එකකුයි ගත්තේ. මට ඇත්තටම අද කන්න බෑ. මම බ්‍රෙක්ෆාස්ට් හැබැයි ගෙදරින් අරගෙන ආවේ. රස්නේ වැඩිකම හින්දා මට කන්න නම් බෑ කියලාද හිතුණා. ඉතින් මගේ බස් එකකට තව චුට්ටක් වෙලා තියෙන හින්දා මං හිතුවා මෙතනට වෙලා ටිකක් වෙලා ඉඳලා යනවා කියලා. හරිම ෂෝක්. ඉතින් මෙහෙම ඇවිල්ලා හිටියම ඉතින් හස්බන්ඩ්ත් හිටියා නම් හොඳයි. හැබැයි ඉතින් අද එයා වැඩ අපි දෙන්නට මේ සතියේ එකට නිවාඩු හම්බුනේ නැහැ. ඉතින් මම අද තනියම ආවා. අවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමකින් වහත දුන්නා හාසකම නුඹ දැක මුලාවී. අන්න ඉතින් දැන් තමයි මම ආසම වැඩේ කරන්න හදන්නේ. මෙන්න මේ චූටි බට්ටෝ ටිකට කන්න දෙන්න තමයි මම හදන්නේ. මට හරිම සතුටුයි ඒගොල්ලන්ට ඒ කෑම ටික මට දෙන්න පුළුවන් වුණේ එකට. ඉතින් මෙතන මේ කීප දෙනෙක්ට දෙනකොට අර ඈත ඉන්න අයත් මේ එනවා මෙතනට මේ කෑම කන්න. අනේ වෙලාවකට පව් කියලාත් හිතෙනවා. ඉතින් එයාලට මදීද දන්නෙත් නෑනේ කෑම මෙහෙම. හැබැයි මෙතනට එන ගොඩ දෙනෙක් මෙයාලට මෙහෙම කෑම දානවා මම දැක්කා. වරට යන හිරු සඳ වාගේ මඩ මාදුටුවේ වෙරළට එන රළ ආපසු යන බවවත් නෑදුටුවේ පහසම පමණද පැතුවේ මාතත් හැර අතින් අතට යනවා ලඳුනේ ආශාවරී ඔබේ නම පවා මියගුයි කියා සිතන්නවත් මට බෑ මෙදා ආශාවරී ඔබේ නම පවා මියගුයි කියා සිතන්නවත් මට බෑ මෙදා. අනේ ඉතින් මේ කෑම ටික මම ඔක්කොම මෙයාලට දුන්නා. අනේ ඒගොල්ලෝ මගේ කකුලටත් කොට කෑම ඉල්ලනවා. ඉතින් මං හිතුවා තව චුට්ටක් වෙලා මෙතන වාඩි වෙලා ඉඳලාම ගෙදර යනවා කියලා.
ඉතින් අද දවසත් හරි ලස්සනට මම ගත කරා. ගොඩාක් මෙමරීස් එකතු කරගත්තා. ඉතින් මේ වීඩියෝ එක මම අදට මෙතනින් නවත්තනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් යනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් යන්නම්. බයි බයි. නිවැරදි